ආයිබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් මේ වීඩියෝ එක මම අරගෙන ආවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්. ඉතින් ඔයාලට විශේෂ සුබ කාරණයක් අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවා අද 2025 ජූලි මාසේ පළවෙනි අඟහරුවා අද දිනේ. ඉතින් අද දිනේ ඉඳලා ඔයාලා දන්නවා FD රේට් එක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන ෆික්ස්ඩ් ඩිපොසිට් රේට්ස් වැඩි වෙනවා කියලා ඉතින් කලින් සඳහන් කරලා තිබුණා. ඉතින් අපිට මීට කලින් ප්‍රවෘත්ති වල ඇහුණා ඒ වගේම ජනාධිපතිතුමා අයවැයේදී සඳහන් කරලා තිබුණා අමතර 103ක රේට් එකක් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙනවා කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම ඉන්නේ ලංකා බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඉතින් මෙයාලගේ දැනට පවතින FD රේට්ස් නම් කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒකට මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මෙතන මේ ඔයාලට විශේෂ කරලා මම මෙන්න මේ පෙන්වන පොලි අනුපාත දෙක පොඩ්ඩක් බලන්න. පළවෙනි එක තමයි වසරක් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි කල්පිරීමේදී ගෙවන පොලිය විදියට 7.25ක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසිකව ගෙවන පොලිය විදියට 7ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම thumbnail එකේ දාලා තිබ්බා 110ට වැඩි පොලිය අනුපාතිකයක් ලබා දෙනවා කියලා. ඉතින් ඔයාලට දැන් මෙන්න මේ 7.25 පොලිය අනුපාතිකයට තව 103ක් එකතු වුණාම 110.25ක් විදියට පොලිය අනුපාතිකය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපිට කලින් දැනුවත් කරලා තිබ්බේ 2025 ජූලි පළවෙනිදා ඉඳලා මෙන්න මේක ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් ඒ අනුව ඔයාලට අද ඉඳලා ආරම්භ කරන FD ෆික්ස්ඩ් ඩිපොසිට් ස්ථාවර තැන්පතු වලට අමතරව 103ක් ලබා ගන්න පුළුවන් අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා. ඉතින් ඒ අනුව ඔයාලට මේක කරන්න පුළුවන් 2025 දෙසැම්බර් 31 වෙනකම්. ඉතින් දෙසැම්බර් 31ත් ජූලි 1ත් මෙන්න මේ කාලේ අතරතුර ආරම්භ කරන FD වලට තමයි මෙන්න මේ ඔෆර් එක ලැබෙන්නේ. ඉතින් අමතර 103ක් ලැබෙනවා. ඒ වගේම ඔයාලට බෑ උපරිම දාන්න පුළුවන් රුපියල් ලක්ෂ 10ක් දක්වා විතරයි 1 මිලියන් විතරයි උපරිම ඩිපොසිට් කරන්න පුළුවන්. එතනින් එහා පැත්තේ ඩිපොසිට් කරන්න බෑ. ඔන්න ඔය මුදල ලිමිට් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔයා රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් ඔයාලට දැන් 10.25ක් ලැබෙනවනේ. එතකොට ඒ 10.25 පොලියෙන් ගුණ කරාට පස්සේ ඔයාලට කල්පිරීම අවසන් වෙනකොට රුපියල් 1,25,500ක් රුපියල් ලක්ෂයකුත් තවස් 2,500ක් පොලිය විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කලින් ලැබුණේ 7.25යිනේ. ඒ කාලේදී ඔයාලට ලැබුණේ මෙන්න මේ පොලියට ගණනය කරොත් ලැබෙන්නේ රුපියල් 72,500ක් වගේ. හැබැයි දැන් 103ක් එකතු වුණාට පස්සේ ඔයාලට කල්පිරීමට ලබා ගන්න පුළුවන් වසරක් සඳහා රුපියල් 1,02,500ක පොලිය මුදලක්. ඉතින් ඔන්න විදිහට තමයි එතකොට අද ඉඳලා ක්‍රියාත්මක වීමට නියමිත ඒ FD රේට් එක හරියට ක්‍රියාත්මක වුණොත් ඔයාලට FD රේට්ස් ලැබෙන්නේ. ඉතින් මේක තමයි ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරනවා. මේක ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා. ඉතින් ඔයාලගේ පවුලේ ඉන්නවා නම් වැඩිහිටියෙක් ඔයාලට දැන් පුළුවන් ස්ථාවර තැන්පතුවක් දාලා දෙන්න රුපියල් ලක්ෂ 10කට වඩා අඩු මුදලක් ඩිපොසිට් කරලා. ඉතින් ඔන්න ඔක තමයි වීඩියෝ එක. වීඩියෝ ගැන මොකද දෙන්න කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. අද නවතින සියලු දෙනාටම ජය වේවා.